ඒ අසරණ ජීවිත බේරාගත් නාවල පිටියේ කොල්ලො සෙට් එකට එකෙන්ම රෙස්පෙක්ට්. හරි කලබල වෙන්න එපා. කට්ටියම තට්ටුවට දාගන්නවා, බය වෙන්න එපා. ඒ වචන ටික ඇහෙද්දීත් ඇඟ කිලිපොලා යනවා. බලන්තොටදී එකපාරටම ආපු සැඩ ගම් වතුරට හසු වෙලා ළඟම බස් එක නතර වෙද්දී ඒක ඇතුලේ හිටපු ලොකු පොඩි හැමෝම හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. වතුර එන්නෙන්නම වැඩි වෙනවා. වටේටම මහා ජලාශයක් වගේ බස් එක මැද තනි වෙලා. කලාවැවේ සිදුවීමට වඩා මෙතන භයානක වුණේ අසරණ වුණු මිනිස්සුන්ට බේරෙන්න එක වහලයක්වත් ළඟපාතක නොතිබුණු නිසා. හැබැයි අන්නේ මොහොතේ තමයි දෙයියෝ එව්වා වගේ නාවල පිටියේ කොල්ලෝ ටිකක් එතනට ආවේ. තමන්ගේ ජීවිත ගැන බවා නොතකා ලොරියකුත් අරන් වතුර මැදට පැනපු මේ කොල්ලෝ ටික එකිනෙකාට ශක්තියක් වෙමින් ඉමර්ජන්සි දොර කඩලා හරි ගමු. පාර තියෙනවද නැද්ද මන්දා? මෙතනින් පොඩ්ඩක් පරිස්සමින් දාමු. ස්ටාර්ට් එකේම තියාගන්න. කෙලින්ම රිවර්ස් එකක් ගහමු කියමින් මහා විපතකින් ඒ අසරණ ජීවිත ටික බේරාගත්තේ ඇත්තටම නියම කොන්දක් තියෙන නියම කොල්ලෝ ටිකක් බව ආයිමත් මුළු රටටම පෙන්වා දෙමින්. තමන්ගේ පණ නොතකා කරපු ඒ වීරෝදාර ක්‍රියාවට නාවල පිටියේ කොල්ලනේ සමස්ත ලංකාවෙම ප්‍රණාමය ඔබටයි. ඔබලාට දීර්ඝායුෂ ලැබේවා.